ආයුබෝවන් යාළුවනේ. කලින් වීඩියෝෙන් අපි කතා කරන්නේ ගම් කුකුළු ව්‍යාපාරයෙන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම 7ක් ගැන. අද අපි කතා කරන්නේ ඒ ක්‍රම 7 පළවෙනි ක්‍රමය ගැන. ඒ කියන්නේ සරු බිත්තර අලවිය ගැන සම්පූර්ණ හැඳින්වීමක්. ඒ කියන්නේ ඔයාලට A to Z මම අද කියලා දෙනවා සරු බිත්තර අලවිය ගැන. සාමාන්‍ය බිත්තරයකට වඩා ඇයි මේවා මිලින් වැඩි? කොහොමද බිත්තරයක් සරු බිත්තරයක් කරගන්නේ? මේ හැමදේම අද මම ඔයාලට ප්‍රායෝගිකව කියලා දෙනවා. මුලින්ම බලමු අපි මොකද්ද මේ සරු බිත්තරයක් කියන්නේ කියලා. අපි කඩෙන් අරන් කන සාමාන්‍ය බිත්තර වලින් පැටවු වෙන්නේ නැහැ. මොකද ඒ කිකිලියෝ ඉන්නේ තනියම. හැබැයි කිකිලියන් සමග නිරෝගී ශක්තිමත් කුකුලන් මුදා හැරියාම ඒ සතුන් එකතු වෙලා දමන බිත්තර වලින් ජීවයක් තියෙනවා. අන්න ඒවට තමයි අපි සරු බිත්තර කියලා කියන්නේ. මේවා ඉන්කුබේටර් එකකට දැම්මම දවස් 21කින් නිරෝගී පැටියෙක් බිහි වෙනවා. ඇයි අපි මේ ව්‍යාපාරය කරන්න ඕනේ? සාමාන්‍යයෙන් කඩේකට දාන බිත්තරයක් රුපියල් 30ක් 40ක් තමයි වෙන්නේ. හැබැයි ගම් කුකුළු සරු බිත්තරයක තොග මිල රුපියල් 70ක් 80ක් වෙනවා. සිල්ලරට විකුණනවා නම් රුපියල් 100කට වඩා ගන්න පුළුවන්. හිතන්න ඔයාට දවසට බිත්තර 20ක් හම්බුනොත් සාමාන්‍ය බිත්තර විකුණනොත් රුපියල් 700යි. හැබැයි සරු බිත්තර විකුණනොත් රුපියල් 1600කට වැඩි හොයන්න පුළුවන්. කෑම වියදමත් එක සමානව තමයි යන්නේ. හැබැයි ආදායම දෙගුණයකට වඩා වැඩි වෙනවා. හැබැයි මිනිස්සු යාගෙන් බිත්තර ගන්න එන්නේ ඒ බිත්තර විශ්වාස නම් විතරයි. ඒකට ඔයා මෙන්න මේ කරුණු තුන ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. පළවෙනි කරුණ. නිවැරදි අනුපාතයට කුකුලන් සහ කිකිලියන් යෙදවීම. සාමාන්‍යයෙන් කිකිලියන් 8 දෙනෙකුට එක නිරෝගිමත් අවුරුද්දක වයසක් තියෙන ලොකු කුකුලෙක් හිටියනම් හොඳටම ඇති. කුකුලන් ප්‍රමාණය අඩු වුණොත් බිත්තර සරු වෙන්නේ නැහැ. දෙවෙනි කරුණ තමයි පෝෂණය. සතුන්ට දෙන කෑමවල කැල්සියම් සහ විටමින් නිවැරදිව තියෙන්න ඕනේ. එතකොට තමයි බිත්තර කටුව ශක්තිමත් වෙලා ඇතුළේ තියෙන කලලයට හොඳ ආරක්ෂාවක් ලැබෙන්නේ. තුන්වෙනි කරුණ තමයි සතුන්ගේ වයස. සතුන්ගේ වයස සාමාන්‍යයෙන් මාස 7-8ක්වත් වෙන්න ඕනේ හොඳ සරු බිත්තර දාන්න. මුල්ම දමන කුඩා බිත්තර සරු බිත්තර විදියට විකුණන්න එපා. ඊළඟට වැදගත්ම දේ තමයි බිත්තර එකතු කරලා තියාගන්න එක. කූඩුවෙන් ගත්ත ගමන් බිත්තර සෝදන්න යන්න එපා. බිත්තර සෝදන්න ගියොත් බිත්තර කටුවේ තියෙන ආරක්ෂිත පටලය විනාශ වෙලා ඇතුළට විස බීජ යනවා. බිත්තර තියන්න ඕනේ සංසුන් සාමාන්‍ය උෂ්ණත්වයක් තියෙන කාමරයක් ඇතුලේ. ඒ වගේම තමයි බිත්තරයේ උල් පැත්ත යටට හරවලා ට්‍රේ එකක තමයි තියන්න ඕනේ. දින 5කට වඩා පරණ බිත්තර සරු බිත්තර විදියට විකුණන්න එපා. මොකද ඒ වාගෙන් පැටවු වෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. ඉතින් යාළුවනේ සරු බිත්තර ව්‍යාපාරය කියන්නේ ගෙදර ඉඳන් කාන්තාවකට උනත් කරන්න පුළුවන් සුපිරිම වැඩක්. ඔයාලට මේ ගැන තියෙන ප්‍රශ්න පල්ලෙහායින් කමෙන්ට් කරන්න. අපේ ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ දෙවෙනි ක්‍රමය වන පැටවුන් නලවිය ගැන සම්පූර්ණ විස්තර කිරීමක්. එහෙමනම් ඉතින් යාළුවනේ අපගේ YouTube නාලිකාව අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙලා ඉන්න. හැමෝටම ජය වේවා.